Hi guys, welcome to my YouTube channel. ඉතින් මේක තමයි second vlog එක. ඉතින් ඔයාලා first vlog එක බැලුවේ නැත්නම් මම link එක description box එකේ දාලා තියන්නම්. ඔයාලා ඒක මේ බලලා ඇවිල්ලා මේක බලන්න. ඉතින් මේ vlog එකත් අවුරුදු vlog එකක්. මේක තමයි අපේ campus එකේ අවුරුදු උත්සවය ගැන තියෙන vlog එක. ඉතින් ඔයාලා හැමෝටම ආදරෙන් ඉල්ලනවා මේ vlog එකත් බලලා මගේ channel එක subscribe කරන්න කියලා. ඉතින් දැන්ටමත් හොඳටම පරක් වෙලා තියෙන්නේ. අපි යන් ටක් ගාලා vlog එකට. bye. අද ඇවිල්ලා මැයි 1 වෙනිදා. ඉතින් මැයි 1 වෙනිදා තමයි අපේ කැම්පස් එකේ අවුරුදු උත්සවයේ තිබ්බේ. කැම්පස් එකේ අවුරුදු උත්සවය කියන්නේ අපේ ෆැකල්ටි එක. ඒ කියන්නේ බිස්නස් ෆැකල්ටි එක ඕගනයිස් කරපු අවුරුදු උත්සවයේ තිබ්බේ මැයි 1 වෙනිදා. ඉතින් නිවාඩු දවසක් වෙලත් මේ පාරේ වාහන තිබ්බ එක ගැන මටම පුදුමයි. ඒ කියන්නේ අර කලින් තරම් ට්‍රැෆික් එකක් නැහැ. ඒ වුණාට පුදුම වාහන ගොඩක් තමයි තිබ්බේ. පරක්කු වෙච්ච නිසා කොහොම හරි ටක් ගාලා ටුක්කයකුත් දාගෙන කැම්පස් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මගේ යාළුවෝ දෙන්නෙක් මගෙන් සරන් දෙකක් ඉල්ලුවා. ඉතින් ඒ දෙකක් දෙන්න ඕනේ. මට අමතක වෙලා තිබ්බේ ඒ දෙන්නට සරන් දෙක දෙන්න ඕනේ කියලා. මම යද්දී ඒ දෙන්න ඉතින් බලාගෙන ඉන්නවා. අනිත් හැමෝම ඇඳගෙන ඒ දෙන්න මං එනකන් ඉන්නවා සරන් දෙක අඳින්න. ඉතින් මට මේ මොකද්ද වගේ පරක්කු වෙච්ච එකක්. ඉතින් මේ තියෙන්නේ අපේ මොරටුව කැම්පස් එක. ඉතින් මං ඒ අංකල්ට කිව්වා ඇතුළටම දාන්න කියලා. ලැජ්ජයිත් එක්ක මෙහෙම ඇඳන් ඇවිදගෙන යන්න මුල ඉඳන්ම. මං යද්දී හොඳ වෙලාවට අවුරුදු උත්සවයේ පටන්ගෙන තිබුණ නැහැ. ගිහිල්ලා මිනිත්තු 10ක් 15ක් යද්දී යාලා අවුරුදු උත්සවේ පටන් ගත්ත අපිට එන්න කියලා කිව්වා. ඉතින් අපි හැමෝම ගියා ලගාන් එකට. ඉතින් මේ තියෙන්නේ අපේ ලගාන් එක. මෙතන තමයි අවුරුදු උත්සවේ තිබ්බේ. පටන් ගත්ත නිසා කට්ටිය ටිකක් අඩුයි. ඒ වුණාට අපි අවුරුදු උත්සවේ පටන් ගත්තා. මොකද කොහොමද ටිකක් දවල් වෙලා තමයි කට්ටියම එන්නේ. ඉතින් පොල් තෙල් පහන පත්තු කරලා කිරි උතුරවලා අපි අවුරුදු උත්සවේ පටන් ගත්තා. මේ ඉන්නේ වර්ෂයි ශාමුයි. ආල දුවන්නේ නැද්ද? දුවන්නේ නැද්ද? ශර්තියක් නෑ මේ වෙලාවේ. ශක්තියක් නෑ. සියලු දෙනාම අයියෝ යන්න බෑ. අපි නටන්න ඉන්නවා. අපි නටන තරගයත් එක්ක මෙත්සාරේ ඉන්නවා අපේ සංගීතය. ඔය මං ඒගොල්ලොන්ගෙන් ඇහුවේ අවුරුදු උත්සවේ පටන් ගත්ත ගමන්ම එයාලා කිව්වා මැරතන් රේස් එකට දුවන අය ඉන්නවනම් ගිහිල්ලා ලියාපදිංචි වෙන්න කියලා. ඉතින් ඒක තමයි මං ඒ දෙන්නගෙන් විහිළුවට ඇහුවේ. ඊට පස්සේ ලස්සන සින්දු තිබ්බා, ලස්සන ඩාන්සර්ස් තිබ්බා. ඉතින් ඒ දේවල්ුත් බලලා අපි ගියා අවුරුදු කෑම මේසෙන් පොඩ්ඩක් කන්න. හිරිවත් කනවා වගේ. හායි කවින්. හලෝ අපි තාලුයි කනවා. මොනවාද කන්නේ කිරිවත්ද? මෙන්න එකක් වෙපේ. කන්න. නිකන් නෝමල් ඉන්න නිකන්. ඉතින් මේ ඉන්නේ ලහිරුව. එයා අහනවා vlog එකට ඉන්න ඕනේ කොහොමද කියලා. ආනේ මේ නදුනුත් ඉන්නවා. මෙයාට තමයි අපේ කවුද? තාත්තා කියන්නේ. තාත්තා නෙමෙයි. කම්පැනි අයිතිකාරයා. සල්ලිකාරයා. මේ ටියුෂන් මාස්ටර්ස්ලා ඉන්නවා. බොටා ඉන්නවා. විහංග කියන්නේ බොටා. ඉතින් ඔන්න ඔහොම යාළුවන්වත් බයිට් කරලා ඊට පස්සේ තිබ්බා තරඟ. ඉතින් ඉස්සෙල්ලාම තිබ්බේ කණා මුට්ටි. ඉතින් අපි පොලිමේ හිටියා. අනේ ඉතින් මෙන්න මේ අයියා නම් මුට්ටි තියෙන පැත්තට නෙවෙයි ගියේ අනිත් පැත්තට. ඉතින් ඒ නිසා ඒ කියන්නේ ළමයි ළඟ හිටපු නිසා ඒ අයියාට කිව්වා එහෙම ඒ පැත්තට යන්න එපායි කියලා. ඔය වගේ ඉතින් ජොලි දේවල්ුත් වෙනවා. ගොඩාක් කට්ටිය හිටපු නිසා අපිට කණා මුට්ටි තරගෙට යන්න බැරි වුණා. ඒ නිසා මං ටක් ගාලා ගියා අලියට ඇහැ තියෙන තරගෙ තියෙන පොලිමට. මන් තමයි ඉස්සෙල්ලම පොලිමේ හිටිය අලියට ඇහැ තියන්න. අලියට ඇහැ තැබීම නෙමෙයි ළමයි. අපේ කැම්පස් එක මොරටුව නිසා අපිට තිබ්බේ
මෝරට ඇහැ තියන්. ඉතින් ඒකත් පොඩ්ඩක් ස්පෙෂල් දෙයක් මොරටුව කැම්පස් කිව්වහම. ඉතින් යාළුවන්ගේ සපෝට් එකත් එක්ක ඇහැට තියන්න බැරි වුණාට ඇහැ ළඟින්ම තියන්න මට පුළුවන්කම හම්බ වුණා. ඉතින් ඔන්න ඔහොම මගේ යාළුවොත් අලියට ඇහැ තිබ්බා. ඊට පස්සේ මට හම්බ වුණා මගේ යාළුවෝ 3 දෙනෙක්. සහභාගී වෙන සහභාගී වීමට කැමති සහෝදර සහෝදරයන් මෙම ස්ථානයට පැමිණ සමගියක් ලබා දෙන්න. මොකද අපි හැකි ඉක්මනින් මේ තරගය ආරම්භ කළ යුතුයි. Good luck. තන මාරම සද්දයි කියන දෙයක් ඇහෙන්නේත් නැහැ. ඊට පස්සේ අපි ගියා මැරතන් රේස් එකට. මැරතන් රේස් එක පටන් ගත්ත නිසා. ඉතින් මැරතන් රේස් එකට තිබ්බේ කැම්පස් එක වටේ දුවන්න. ඉතින් කට්ටිය යාළුවෝ බයික් වලින් ගිහිල්ලා සපෝට් එක දෙනවා. ඉතින් නංගිලා 3 දෙනෙකුත් බයික් එකේ යනවා. ඉතින් ඒ 3 දෙනා යන විදිහට නම් පොඩ්ඩක් බයත් හිතුණා මට. ඊට පස්සේ ඉවර වෙන තැනටත් ඇවිල්ලා කට්ටිය ඉතින් සපෝට් කරනවා, චියර් කරනවා. දුවන කට්ටියට වඩා බයික් වලින් ගිය කට්ටිය වැඩිද කියලාත් මට හිතෙනවා. ඉතින් එහෙම තමයි සපෝට් කරලා ඉතින් යාළුවෝම කොහොම හරි දිනවනවා. ඊට පස්සේ තිබ්බා අවුරුදු කුමරියයි අවුරුදු කුමරයි තෝරන තරඟේ. ඉතින් සමහර අය ලස්සනට සින්දු කිව්වා, සමහර අය ලස්සනට ඩාන්ස් කරා. ඉතින් මේ ඉන්නේ අපේ කැම්පස් එකේ මගේ හොඳම යාළුවෙක්. ඉතින් මෙයාට අපි කියන්නේ මෝඩ තිමෙත් කියලා. ඉතින් මෙයාගේ අර ලුක් එක පොඩ්ඩක් තිබ්බට මෝඩ ගතිය හැමම තියෙනවා. ඉතින් අපි කොහොම හරි තල්ලු කරලා අවුරුදු කුමරාටත් දාලා දෙවෙනි ස්ථානයත් ගත්තා එදා. ඉතින් ඒක ඇත්තටම ලොකු දෙයක්. නෑ සින්දු ලස්සනයි. අවුල නැහැ. මේ ඒවත් වීඩියෝ කරාද? ඒ වීඩියෝ ගන්නවා. වීඩියෝ කරලා තියෙන්නේ. අය මුලින්දන් ගන්නේ. එහෙම ආයිත් මුලින්දන් ගන්න බෑ. මේ කොයාගේ අර මේ අවුරුදු කුමාර වෝක් එක දාන්න බෑ. ඉතින් එයාවත් බයිට් කරලා අවුරුදු කුමරා කුමරිය තේරුවාට පස්සේ අපිට බ්‍රේක් එකක් දුන්නා ලන්ච් එක ගන්න. ඊට පස්සේ ගේම්ස් ගොඩක් තිබ්බා. ඉතින් අපි යද්දී අන්දයාට කිරි කවන්න පටන් අරන් තමයි තිබ්බේ. අනේ ඉතින් මේක වීඩියෝ කරන්න ගත්ත ගමන්ම මගේ ස්ටෝරේජ් ෆුල් කියලා ආපු නිසා මට මේකේ ෆුල් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ටග් ගාලා ඇප්ස් ටිකක් ඩිලීට් කරලා ඉතුරු වීඩියෝස් තමයි ගත්තේ. ඉතින් සමහර අය කිරි කාලා තිබ්බා, සමහර අය කිරි නාගෙනත් තිබ්බා. කිරි කෑවද? කිරි ගොඩක් කෑවා. අම්මෝ කිරි කාලානේ. කිරි නාලා. බයි. ඉතින් ඊට පස්සේ තිබ්බා වතුර බැලුන් අල්ලන තරඟේ. ඉතින් ඒකට නම් අපිත් ගියා. ඉතින් කට්ටිය බැලුම් ගන්න පොර කනවා. ඊට පස්සේ බැලුමට වතුර පුරවනවා. ඊට පස්සේ සමහර අය කියන්නේ ගේම් එක පටන් ගන්න කලින් ටිකක් ප්‍රැක්ටිස් උත් කරනවා මේ කොහොමද කරන්නේ කියලා. රශ්මි වතුර බැලුම් පාස් කරනවා වගේ ගැම්මට දිනන්න යන්නේ. අම්මෝ 23 ගැම්ම. ඉතින් බැලුන් එක 3-4 පාරක් පාස් කරාට පස්සේ අපේ අතින් වැටුණා. ඉතින් අපි ඊට පස්සේ මම පොඩ්ඩක් වීඩියෝස් වගේක් ගත්තා. ඉතින් ඔයාලටත් පෙන්වන්න ඕන නිසා ඉතින් බැලුන් අල්ලන තරගෙන් පස්සේ තිබ්බේ ඉදිකටට නූන දාන තියෙන තරගේ. ඒකට නම් අපි ගියේ නෑ. මොකද මට ඇස් පේන්නේත් නෑ. එච්චර ඉක්මනට දාගන්නත් බෑ. ඉතින් සමහර අය ආපු ගමන්ම නූල දාලත් ඉවරයි. මට නම් ඇත්තටම හිතාගන්න බෑ කොහොමද එච්චර ඉක්මනට ෆාස්ට් එක දාගන්නේ කියලා. ඉතින් ඊට පස්සේ තිබ්බා 3 පා තරගේ. ඒකෙදි වෙන්නේ
ඔයාගේ කකුලයි ඔයාගේ පාර්ට්නර්ගේ කකුලයි ගැට ගහනවා. එතකොට කකුල් 3කින් වගේ තමයි දුවන්න තියෙන්නේ. ඉතින් ඒකටත් පටියක් ගන්න පොලිමේ ඉන්න ඕනේ. ඉතින් මං කැමතිම නැති වැඩක් තමයි පෝලිං වල ඉඳලා ඕවා ගන්න එක. ඉතින් මං පැත්තකට වෙලා ඉඳෙද්දී යාළුවෙක් ඇවිල්ලා එයාගේ පටියකින් ඉරලා මටත් තව පටියක් දුන්නා. ඉතින් ඒ නිසා අපිටත් ඒ ගේම් එකට පාටිසිපේට් කරන්න පුළුවන් වුණා. ඒකේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. කොහොම හරි අපි පටන් ගද්දී අපි හොඳට ගියා. ඊට පස්සේ තුන්වෙනියටත් වගේ ආවා. ඊට පස්සේ ස්පීඩ් එක වැඩි කරන්න ගිහිල්ලා අපි දෙන්නගෙම කකුල් පැටලිලා අපි දෙන්නම එතනම වැටුණා. තියෙන්නේ වීල් බැරෝ තරගේ. ඉතින් ඕකත් පටන් ගත්ත ගමම මට බර වැඩි නිසා මං කකුල් දෙක හැමම අතෑරියා. අනිත් අය නම් ඉතින් හොඳට ගියා. ඉතින් ඊට පස්සේ තිබ්බේ වතුර පාස් කරන තරඟයක්. අපිට තිබ්බේ වතුර පාස් කරලා ඉස්සෙල්ලම බෝතලේ පුරවන එක්කෙනා තමයි දිනන්නේ. ඉතින් ඒකටත් අපි පාටිසිපේට් කරා. ඒ උනාට දිනන්න හම්බුන්නේ නැහැ. ඉතින් ළමයි දිනනට වඩා ගේම්ස් වලට පාටිසිපේට් කරන එක වටිනවා කියලා මම හිත හදාගෙන ඉතින් මේ දේවල් බල හිටියා ඉතින්. ඉතින් ඊට පස්සේ තිබ්බේ පැණි බඹරේ. ඒක තමයි ජොලිම ගේම් එක. මම නම් ඒකට ගියේ නෑ. මොකද මට ටිකක් අමාරු වෙනවා. ඒ කියන්නේ මට ඔන්චිල්ලාවක යන්නත් බෑ. ටිකක් අමාරුයි. ඉතින් ඒ ගේම් එක මම බල හිටියා. මාරම ජොලි. සමහර අය කෙලින් යනවා, සමහර අය පැත්තට යනවා, සමහර අය වැටෙනවා. මාරම ජොලි ඉතින්. ඉතින් මේකෙන් පස්සේ තිබ්බේ කඹ ඇඳීමේ තරඟේ. ඉතින් ඒකට නම් මං හිටියේ නෑ. මං කලින් ආවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ අවුරුදු උත්සවේ තිබ්බේ. ඉතින් මට අන්තිමට වීඩියෝ එකක් ගන්නත් බැරි වුණා මුකුත් මහන්සි නිසා. ඉතින් එහෙනම් thank you for watching guys. අපි ඊළඟ vlog එකකින් හම්බෙමු. එහෙනම් bye bye.